මොකක්ද මේ TPR ඉංග්‍රීසි කියන්නේ? Total Physical Response භෞතික ක්‍රියාකාරකම් මගින් ඉගැන්වීම. තම මව භාෂාව ඉගෙන ගත්තා වගේ ඇසීම, දැකීම තුලින් තේරුම්ගෙන චතුරව මැජික් එකක් වගේ කතා කිරීම. අවුරුදු 3 4 මගේ පන්තිවල දරුවන් ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන හැටි, පොත් කියවන හැටි තමයි මම උඹට මේ හඳුන්වා දෙන්නේ. මම දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ ලෝකේ තියෙන අතිශාර්ථක ක්‍රමවේදයන් වන TPR, TPRS සහ Smart Phonics මගින්. TPR Total Physical Response භෞතික ක්‍රියාකාරකම් මගින් භාෂාවන් ඉගැන්වීම. තම මව භාෂාව දරුවෙක් ග්‍රහණය කරගන්න වගේ ඇසීම, දැකීම, තේරුම් ගැනීම තුලින් සරලව කතා කිරීම. උදාහරණයක් වශයෙන් what a pen where on the hand. Smart Phonics 3 letters reading method. මෙතෙන්දි වෙන්නේ දරුවන්ට ABCD කියලා කිසිම වෙලාවක කියලා දෙන්නේ නැහැ. දරුවන්ට ඒ අකුර සිට ඉස්සර අකුර දක්වා පිළිවෙලට පැහැදිලි කරන්නෙත් නැහැ. දරුවන්ට තියෙන්නේ අකුරු තුනක් පටන්ගෙන කියවීම ආරම්භ කිරීම. මේ නිසා තමයි අවුරුදු 3 කුඩා දරුවන්ට පවා චතුරව කියවීම ආරම්භ කළ හැක්කේ. TPR මගින් චතුරව කතා කරන Smart Phonics මගින් චතුරව කියන දරුවන්ට TPRS Teaching Proficiency through Reading and Storytelling කියන මෙතඩ් එක මගින් කතන්දරයක් කියවා ඒ තුලින් ප්‍රශ්න අසීම උගන්වන ක්‍රමවේදය. මේ තුලින් ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කිරීමේ හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව, නායකත්ව හැකියාව වගේම තමයි අතිවිශිෂ්ට මතක ශක්තිය නිර්මාණය වෙනවා. මේ විදිහට ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්, කියවා තේරුම් ගන්න පුළුවන් ඔබේ දරුවට තමයි ව්‍යාකරණ පෙළපත සමගින් ප්‍රශ්න පත්‍ර සඳහා සූදානම් කරන්නේ. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන්න, කියවන්න, කියවා තේරුම් ගන්න සහ ලියන්න. ඔබ ප්‍රදේශයේ තියෙන අකාඩමියට සම්බන්ධ වීමට හෝ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය නම් තිරේ තියෙන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.